Hi guys, කොහොමද ඉතින්? අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ Days of Yohan YouTube channel එකෙන් ගෙන තවත් vlog එකක් එක්ක. ඉතින් මේ අද මේ public holiday එකක්. රජාගේ උපන්දිනේ සමරනවා. එංගලන්තේ මහරජාගේ උපන්දිනේ සමරන හින්දා අද public holiday. ඉතින් අපේ කට්ටියම අපි ආවා මේ බලරත් වලට. බලරත් කියන්නේ සාමාන්‍ය මේ ඕස්ට්‍රේලියන් සිටි එකේ ඉඳන් කිලෝමීටර් 100ක් විතර එන්න ඕනේ. එතකොට මේක විශේෂ වෙන්නේ අපි රත්තරන් පතල් තියෙනවා රත්තරන් හොයන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙහෙ තියෙනවා මේ සොවරන් හිල් කියලා එකක්. ඇත්තටම මේක 1800 ගණන් වල තිබ්බ ආකෘතියට හදපු ඒ කල්චර් එක එන්වයරන්මන්ට් එකේ විදියට හදපු රත්තරන් පතල් තියෙනවා. ඒ වගේ 1800 ගණන් වල වයිබ් එකට හදපු තැනක්. ගොඩක් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටිය අනිවාර්යෙන්ම එන තැනක්. ඉතින් අද ඒක ගැන විස්තර ටිකක් තමයි කියන්න යන්නේ. බලමු රත්තරන් හම්බෙයිද කියලා. ඔන්න ඉතින් මේ ඇතුළට ආවා මේ පොඩ්ඩක් ටිකට් ගැන විස්තර කියනවා නම් සාමාන්‍යයෙන් වැඩිහිටි එක්කෙනෙක්ට ටිකට් එක $52ක් විතර වෙනවා. හැබැයි ඔයගොල්ලෝගේ ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයගොල්ලන්ට ස්ටුඩන්ට් කාඩ් එක පෙන්නලා එතකොට ටිකට් එක $43ක් විතර වෙන්නේ. $10ක් විතර අඩු වෙනවා. එතකොට ළමයෙක්ට සාමාන්‍යයෙන් $32ක් වගේ වෙන්නේ. සාමාන්‍යයෙන් අනිත් තැන් වල ටිකට් ගන්න. හැබැයි මේ එක්ස්පීරියන්ස් එක අමාරු. අනිවාර්යයෙන්ම ටිකට් අරන් එන්න. ඒකින්ද මේ ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ මැප් එක. මේක බලාගෙන යන්න ඕනේ. අද පොඩ්ඩක් සෙනගත් ඉන්නවා. මොකද මේ පබ්ලික් හොලිඩේ එකක් ඉඳලා. ඉතින් අද ෆුල් 1800 ගණන් වල රත්තරන් කනින වයිබ් එකක් තමයි ඔයගලන්ට දෙන්නේ. බලමු එන. මුලින්ම තියෙන්නේ මේ ඇතුල් වෙච්ච ගමන් පොඩි වතුර මාරක් තියෙනවා. වට්ටි අරගෙන රත්තරන් ගරන්න තමයි තියෙන්නේ. මේ ඔයගොල්ලන් වෙන්න කට්ටිය රත්තරන් ගන්නවා දැන්. අපේ කට්ටිය රත්තරන් ගරන්න තියන්නේ. විශේෂ දේ තමයි නිකන් හරි රත්තරන් හම්බුනොත් ඒක අපිට අයිති අරන් යන්න පුළුවන්. බලමු මේ රත්තරන් ටිකක් අරගෙන යන්න පුළුවන් වේද කියලා ටිකට් එක ගන්නත් කවර් එතකොට. රත්තරන් කරන ගමන් ඉන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හම්බුනොත් තියාගන්න පුළුවන්. මම දන්නේ මම පොඩ්ඩක් ඉතිහාස කතාවේ බලන්න හම්බුනේ මෙතන රත්තරන් හම්බෙච්ච කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. මේක මේ හදලා තියෙන්නේ අර මේ ඔයගොල්ලෝ දන්නවනම් අර රෙඩ් හිල් මයින් කියලා එකක් තිබ්බා. ඒකේ ආකෘතියක් විදිහට ඒ රෙඩ් හිල් මයින් එකෙන් තමයි ලෝකේ දෙවණියට විශාලම රත්තරන් නගට් එක හම්බෙලා තින්නේ. මේ ඒක හම්බෙච්ච ඒ මයින් එකේ ආකෘතියකට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ ලස්සන වැඩක්. තව ඇතුළට තව ලස්සන වැඩ ගොඩක් තියෙනවා. මුලින්ම රත්තරන් ගලලා හම්බුණාද කියලා බලලා අපේ ඔක්කොම කරනවා. හම්බුණාද? මම රත්තරන් ගලනවා වගේ. එතන ඇත්තම කතාව මෙහෙම මේ රත්තරන් කැට පිටින් හම්බෙන්නේ නැහැ. මේ චූටි කුඩු තමයි තියෙන්නේ. ඇත්තටම මේ කරද්දි හම්බෙනවා. මේ ඉතින් අර එක්ස්පීරියන්ස් එක මාරු. මේකේ අර පරණ පතලක් තමයි මේ ඔන්න මේ අවස්ථාවේ තව නෝටිස් එකක් හම්බුණා රත්තරන් හම්බුණා කියලා. මෙන්න හම්බුණා තරමල් ලොකු රත්තරන් කැටයක්. මේකේ තව යන්න සෑහෙන තැනක් තියෙනවා. මේ අපේ කට්ටිය කිසිම යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රත්තරන් ගන්න එක තමයි වැඩේ. කැලක් දැක් හම්බුණා. මම අර පෙන්නුවේ. යා අපි ඉස්සරහට ගිහිල්ලා තව මොනවද මේක බලන්න කියලා බලමු. රත්තරන් ගන්න විතර නෙමෙයි මේකේ තව වැඩ ගොඩාක් තියෙනවා. අපි ඒ ටික පාස් කරාට පස්සේ දැන් දෙනා මේ රෙඩ් හිල් මයිනින් කියලා. දැන් බලන්න අපි මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මොකද? ඔක්කොම තනිකර මේ අර 1800 ගණන් වල වයිබ් එකට හදලා තියෙන්නේ.
this is happening in 1858. There was no Australian accent in 1858. So you would have heard Irish accents and you would have heard Scottish accents in Ballarat, okay? In 1858, Ballarat was 98% men. So it was a very violent place to be, okay? And the men who were here to make money from gold, okay? So that's why it was violent, because there was a lot of competition amongst the men. This is going to tell you the story of the biggest nugget in the world. Now, today, in 2026, it's the second biggest nugget in the world. But in 1858, it was the biggest. All right. මේ අපි කට්ටියත් එක්ක මේ අන්ඩර්ග්‍රවුන්ඩ් පතරම් පතලකට යන්න තමයි හදන්නේ. 1858 වයිබ් එකට තමයි මේක තියෙන්නේ. ඉතින් මේකේ එකපාර යන්න පුළුවන් 15 දිනෙට. ඉතින් අපේ 16ක් ඉන්නවා අපේ ක්‍රූ එකේ. අපේ 16ටම යන්න දෙනවා. ඉතින් මේ බලමු මේ මම දන්නේ නැහැ ඇතුළ කරුවලයිද ලයිට් තියෙනවද කොහොමද මේක වීඩියෝ එක පෙන්වන්න පුළුවන් වේද කියලා බලමු. පොළව යටට යන්නයි යන්නේ. Bottom of a flowing buried river. We do sink the shaft down below the river to drain the water into the sump where the pump is. See, mining is done across riverbed in tunnels about 40 inches wide. They be timbered to protect water from unstable ground. Aduh. Mana ni atu ni? Coba. Oh, video ke? Iya. Bosa, udah makan ni? Marah itu? Bloody water, filthy slush, never ending. It is. There bloody is. There it is. Look at it. It's a miracle. A bloody miracle. Boys, come quick. I found one bigger house. Boys, come and lend me a hand. I need to get it out. Oh, yes. That's it, Jeffrey. What's happening? Oh, you lost your whistle. What? Look, boy, look. Oh, dear knife. I never seen such a sight. Never. Must be more than 2,000 ounces in it. You must have about... Hey, quickly now. This way. So it was named the Welcome Nugget. Found at a depth of 60 meters and weighing almost 69 kilograms, it was the world's largest mass of gold in a virgin state ever found. It is still the second largest behind only the Welcome Stranger, also discovered in Victoria. ඉතින් මේ ඔයගොල්ලන්ට කතාවම බලා ගන්න හම්බුණා කොහොමද මේ ලෝකේ 1858 ඒ වෙද්දි තිබ්බ ලොකුම නගට් එක කිලෝ 69ක් බරයි. හැබැයි දැනට දැන් මේ වෙද්දි ගත්තම මේක ලෝකේ දෙවෙනියට විශාලතම රත්තරන් නගට් එක හම්බෙච්ච. හැබැයි ඒ වෙද්දි ඒ කාලෙන් බලද්දි ඒක විශාලතම එක. ඉතින් ඒක හම්බෙච්ච කතාව ලස්සනට හොලෝග්‍රෑම් එකකින් එක්ස්පීරියන්ස් එකේ විදියටම ඔන්න මේක ඇතුලෙන් ආවොත් බලා ගන්න පුළුවන්. දැන් යන්න යමු ඉස්සරහට මොනවාද තව මේකේ තියෙන දේවල් කියලා බලන්න. දැන් මේ ඇවිල්ලා ඉන්නේ එන්ජින් හවුස් එකට. යම් පොඩ ඇතුළට ගිහිල්ලා මොනවද වෙන්නේ කියලා
ඇත්තට ඉතින් මේකේ වෙන ප්‍රොසෙස් එක ගැන නම් ලොකු අයිඩියා එකක් නැහැ. ඉන්න වෙන්න. ඉන් හවුස් එකක ආකෘතියක්. මරු අර නිකම් මේ ෆිල්ම් හදන ලොකේෂන් එකකට ආවා වගේ නිකන් අපිට කැරක්ටර්ස් එක ෆොටෝ ගන්න පුළුවන් මේ අර හදලා තියෙන ඔක්කොම ආකිටෙක්චර් සයිට් එකේ ඉන්න මිනිස්සුගේ කැරක්ටර්ස් අන්න හරි ඒ ඔක්කොම මේ විදිහටම හදලා තියෙනවා ඒ එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම දෙනවා කවුද බෝයි වගේ කවුද බෝයි කෙලින්ම මේ තියෙන බේකරිය ඇතුලේ ඔක්කොම මේ සර්ව් කරන ඒවා තියෙනවා අපිට මොනවද කන්නත් පුළුවන් ඒක පස්සේ බලමු One there. I know, right? Now Sam thinks I had it hidden in the lid. All right? But Sam doesn't know. Sam, check this out. There's two ways I can do this. There's two ways I can do this. That's the same size. So we're going to put them on top, squish them together. And this is how you see we get the two colours, one on top, one on the bottom. Holes in the release, so it's now the temperature, get straight on. So obviously strawberries and cream always just like that, that's the black miles. We've got gas stoves. They had wood fire back in the day. We just asked the ground to they had a wood fire smash right for them. The one over there actually, we use this one, it's about one more. Lift it up, we usually wait till they're completely rigid, so I wouldn't be able to pick it up at all. But it's a little bit of force. Shadows on the path. ටොෆි හම්බුණා ඒවලේ හදපු ටොෆි හම්බුණා ෆොටෝග්‍රැෆික් රූම් එකක් තියෙනවා බලමු 1800 ගණන් වල ෆොටෝ එකක් තියෙනවා අපි ඇඳුම් ඇඳලා අපිට ෆොටෝ ගන්න තියෙනවා දැන් මෙතන තියෙන එක්ස්පීරියන්ස් එක මරෝ මෙතන මේ ඇත්තටම අපිට අර නිකන් 1800 ගණන් වල විදිහට මේ වගේ ෆොටෝස් ටික ගන්න පුළුවන් ඒක ෆ්‍රේම් කරලා දෙනවා මේ ඉතින් කටියක් ගන්නවා එතන මේ වගේ ෆොටෝස් එතකොට මේකේ සාමාන්‍යයෙන් ගණන් ගත්තොත් මේ කොස්ටියුම් ඇන් ඔක්කොම සිටිං ෆී එකත් එක්ක ෆොටෝ එකත් එක්ක ඩොලර් එක පර්සන් කෙනෙක් ගහනවා නම් ඩොලර් 57ක් වෙනවා දෙන්නෙන් නම් 75යි යන්නේ මේ රෙදි කඩේකට බලමු රෙදි සහ ඔක්කොම දේවල් ටික තියෙනවා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා ඔක්කොම 1800 ගණන් වල ඇඳුම් ඒ ස්ටයිල්ස් තමයි ඔක්කොම තියෙන්නේ ඇත්තටම ලස්සනයි මාරම වයිබ් එකක් තියෙනවා
ජුවලරි ෂොප් එක. මොනාරි 1800 ගණන් වල මොනාරි ඕනේද පබළු මාලයක් කියමු චන්ද. යම්මාන්නේ අම්බල. කොහොනා? තේරෙනවද ගණන් ඩොලර් 829යි. ඒ ගණන් දෙන්න පුළුවන් ඔයාලට. 203යි. This one, which I think might be more your size. ඇත්තටම ඉතින් මේ අර ගොඩක් සෝනියස් වගේ දේවල් එකතු කරගෙන යන්න පුළුවන් පොඩි පොඩි වේදමක් යනවා. ඉතින් හොඳ මතකයක් ගොඩක් එකතු කරගෙන යන්න පුළුවන් තැන. ඔන්න එන ඉතින් ලොග් එක ඉවර කරන්න තමයි හදන්නේ. ඇත්තටම මම අර ඉස්සෙල්ලා යොග් එක පුරාවටම කිව්වා ඒ යුනික් එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් එන්න. දැන් පොඩ්ඩක් මේ වහින්නත් වගේ එකින්ද අපි ටිකක් කලින් යන්න තීරණය කළා. 1800 ගණන් වලට ගිහලා රත්තරන් ගැරුවා වගේ. ඉතින් අර ඒ වටපිටාවේ තියෙන කඩවල් ඒ ඔක්කොම මේ විදිහටම හදලා තියෙනවා. ආරාධනා කරන මෙහින් හැමෝටම අනිවාර්යෙන් මේකට එන්න මේ ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. එහෙනම් ඉතින් මේ වගේම තවත් ලොග් එකකින් ආයෙ දවසක හම්බෙමු. එහෙනම් අපි ගියා.